ඔබ දියමන්තියක්. ඔබව විනාශ කරන්න කාටවත් බෑ. ඔබ විනාශ කරන්න බැරි කෙනෙක්. ඔබට තියෙන්නේ ශක්තිමත් මනසක්. ශක්තිමත් මනසක් වස දීලා මරන්නත් බෑ. දුර්වල මනසක් බෙහෙත් දීලා සුවපත් කරන්නත් බෑ. ඒ නිසා දුර්වලයෙක් වෙලා පැත්තකට වැටිලා දවසක් දෙකක් ඉඳලා බලන්න. කවුද ගණන් ගන්නෙ? නැහැ. වැටෙන්න තියෙන නරකම තැනට වැටුණට පස්සේ ඔබට ඔබ ඇරෙන්න කවුරුත්ම නෑ මේ ලෝකේ. අන්න එතනදී කවුරුත් එන්නේ නෑ ඔබට උදව් කරන්න. ඔබට ඒක විශ්වාස කරන්න බැරි වෙයි. හැබැයි ඒක තමයි ඇත්ත. අන්න ඒ නිසා දවසින් දවස මොහොතින් මොහොත ඔබව දියුණු කරන්න ඔබට කරන්න පුළුවන් උපරිමේ කරන්න. වැරදුනාට කමක් නෑ. දිනන්න මහන්සි වෙන උන්ම තමයි පරදින්නෙත්. ඔයා අතින් මිස්ටේක් එකක් වෙනවා කියලා කියන්නේ ඔයා මිස්ටේක් එකක් කියන එක නෙවෙයි. හැබැයි ඔයා කරන්න ඕනේ වැටුණාට පස්සේ නැගිටින්න පුරුදු වෙන එක. එක පාරක්ද දෙපාරක්ද තුන් පාරක්ද 100,000 සතාවක්ද අදාළ නෑ. ඔයා යන ගමනේ ඔයා වැටෙන හැම මොහොතකදීම ඔයා නැගිටින්න උත්සාහ කරන්න. වැරදි හැමෝටම වෙනවා. හැමෝටම. ඒ හැම තැනකදීම ඉගෙනගත්ත පාඩම් ජීවිතේට මතක තියාගන්න. ඉහළට යද්දී මිනිස්සු කකුලෙන් අදිනවද? අතාරින්න ඕනව. සමාව දෙන්න, අනුකම්පා කරන්න. කිසි කෙනෙකුට වෛර කරන්න එපා. කිසි කෙනෙක් එක්ක කේන්ති ගන්න එපා. ඒක හරි මෝඩ වැඩක්. හරියට ඔයා වස බීලා තව කෙනෙක් මැරෙනකම් බලන් ඉන්නවා වගේ වැඩක්. ඔබව පහලට අදින අය කොහොමත් ඉන්නේ ඔබට පහලින්. එතන කිසිම තරඟයක් නැහැ. ඒගොල්ලොත් එක්ක තරඟ කරන එක හරිම බෝරින් වැඩක්. අතාරින්න. ඔයා ඔයාගේ ගමන යන්න. යන අයට යන්න දෙන්න. නැති වෙන හැම දෙම අහිමිවීමක් නෙවෙයි මේ ලෝකේ. කිසිම දවසක කිසිම කෙනෙකුට ඔයාගේ අභ්‍යන්තර සාමයට බාධාවක් කරන්න බැරි තරමට ඔයා ශක්තිමත් මිනිසෙක් විදිහට ගොඩනගෙන්න. හැබැයි කවදාවත්ම එකම ගින්නට දෙපාරක් පිච්චෙන්න එපා. ඔයාගේ කාලේ අපරාධේ. ඔයාගේ වටිනාකම දැනගන්න. ඊට පස්සේ මිනිස්සුන්ට ඩිස්කවුන්ට් දෙන එක නවත්තන්න. ඔයා ඔයාට ආදරය කරන්න. තමන්ට ගරු කරන්න. තමන් එක්ක ජීවත් වෙන්න. ජීවිතය කියන්නේ ගේම් එකක්. ප්ලේ කරේ නැත්නම් දිනන්න වෙන්නේ නෑ. දන්නවනේ ජීවිතේට රිමෝට් කන්ට්‍රෝල් නෑ. ඔයාට නැගිටලා ගිහින් දවසක ඔයාගේ ජීවිතේ වෙනස් කර ගන්නම වෙනවා. ඉතින් ළඟදිම දවසක ලොකුවටම දිනන්න.